කුසල් මෙන්ඩිස් ඉටස් මේ වෙද්දි ICC T20 ලෝක කුසලානේ 2026 ඉතාමත් උණුසුම් ආකාරයෙන් පැවැත්වෙනවා. ඉතින් අපි ඉන්නේ සුපර් හිට්ස් ආරම්භයේ. ඉතින් මේකත් එක්ක කතා නොකරම බැරි ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. ඔය පැතුම් නිසංක ගැන කලින් එපිසෝඩ් එකේ කතා කරා. ඉතින් කුසල් මෙන්ඩිස් කියන්නේ මේ වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්කර් රෝල් එක ක්‍රීඩා කරන ක්‍රීඩකයා වෙලා අවසන්. ඉතින් මේ ගත වෙන්නේ කුසල් මෙන්ඩිස්ගේ 10 වෙනි ඉන්ටර්නැෂනල් කැරියර් එකේ ඊයේ එක ඔහුගේ මේ වෙද්දි 2015 පටන් ගත්ත කැරියර් එක මේ වෙද්දි අවුරුදු 10ක් ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක අපි ඔහුගෙන් නොදකපු පරිණත භාවයක් මේ වෙද්දි T20 කණ්ඩායමේ අංක 3 ස්ථානයේ අපි දකිනවා. වෙනදට ඔහු ඉතාමත් ආරම්භ පිටිකරුවෙක් ලෙස හෝ අංක 3 පිටිකරුවෙක් ලෙස පිටි කරන්නේ ඇවිල්ලා ඉතාමත් වේගෙන් ලකුණු රැස් කරන ලකුණු හම්බ එකක් තිබ්බා. ඒකත් එක්ක ඉක්මන් ලකුණු රැස් කරනවා. මේකත් එක්ක ඔහුට ඉතාමත් ඉක්මනින් කඩුල්ල අහිමි වෙනවා. ඔහුට ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ඉඩ නොතියාම. හැබැයි මේ වෙද්දී ඔහු අංක 3 ස්ථානයේ ඉතාමත් හොඳ රෝල් එකක් ක්‍රීඩා කරනවා. මේකත් එක්ක ඔහුට ඉනිමේ මැද භාගයෙන් දක්වා ඔහුගේ ඉනිං එක මේන්ටේන් කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. මේකත් එක්ක ප්‍රතුම් නිසංක කමිල් මිෂාර පවන් රත්නායක කමිදු මෙන්ඩිස් වගේ අපේ මිඩල් ඕඩර් සහ කුසල් මෙන්ඩිස් වඩා ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට අවස්ථාව හම්බෙලා තියෙනවා. කුසල් මෙන්ඩිස් දාලා තියෙන බේස් එකත් එක්ක ලකුණු අතරට පිවිසෙන. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ අපිට අවශ්‍ය පරිණත ඉනිං එක විශේෂයෙන්ම ඔහු තමයි මේ වෙද්දී මේ කණ්ඩායමේ ඉන්න පරිණතම සහ ජේෂ්ඨතම පිටිකරුවා කුසල් පෙරේරා හැරුණකොට. ඉතින් ඒකත් එක්ක ඔහුට ලොකු වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මේ වෙද්දී ඉන්න වැඩිම T20 ලකුණු ලාභියා විදිහට ඔහුට ලොකු වගකීමක් තියෙනවා. මේ වර්ල්ඩ් කප් එකේදී ලංකාවට අවශ්‍ය ලකුණු සහ අඩිතාලම පිටිකරණය ලබා දෙන්න. ඉතින් බලමු කුසල් මෙන්ඩිස් මේ ලෝක කුසලානේ තව කොච්චර දුරක් යන්න පුළුවන් වේද කියලා මේ විදිහට අර්ථක තුනක් පිට ලබා ගන්න තියෙනවා. බලමු සිම්බාබ්වේ තරන්නේ අර්ථක ලබා ගත්තොත් බොහෝ දුරට ලෝක වාර්තාවක් වෙනවා. විශේෂයෙන්ම අර්ථක තුනක් ලෝක කුසලානේ ලබා ගත්ත පිටිකරුවෙක් විදිහට සහ ඔහු මේ වෙද්දී ICC World Cup එකේ වැඩිම ලකුණු ලාභීන් අතරත් පෙරමුණේ සිටිනවා. ඒකත් එක්ක ඔහුට තරගයට තියෙන සයිඩ් සඩ ෆරාන් එඩන් මාක්‍රම් ටීම් සයිෆර්ට් වයි ක්‍රීඩකයෝ සුපර් හිට්ස් වලදී බලමු අපි කොහොමද කුසල් මෙන්ඩිස් ලකුණු අතරට එන්නේ කියලා. ඒකත් එක්ක කුසල් මෙන්ඩිස්ට පුළුවන් වෙයි මේ ලෝක කුසලාන තරඟ වල අවසන් වෙද්දී টপ නොච් එකකින් එක අවසන් කරන්න. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක සුපර් හිට්ස් වලදී අපි හමු වෙමු මැච් ගැන කතා කරන්න, වීඩියෝ ගැන කතා කරන්න. මේ විදිහට තවත් එපිසෝඩ් වලින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක FB එකත් එකතු වෙන අප්ඩේට් වලට. එහෙනම් good luck.